හායි සුබ දවසක් හැමෝටම මාව බලන්න ආපු ඔයාව ආදරෙන් මගේ channel එකට පිළිගන්නවා. ඉතින් සතියේ දවස් 5ම උදෑසන 6ට විතර ගෙදරින් පිටත් වෙලා සවස 7:30 විතර වෙනකොට නිවසට එන රැකියාවක් කරන මවක් විදිහට මගේ නිවාඩු දවසක් කොහොමද මම ප්‍රොඩක්ටිව් කරගන්නේ කියලා අපි මේ වීඩියෝ එකකින් බලමු. ඉතින් මේ පේන දවස මැයි 28 නිවාඩු දවස. මට උදේ පන්සලට හීල් දාන්න තිබුණා. ඉතින් දානේ පිළියෙල කරලා ඉක්මනට පන්සලට අරන් ගියා. මේ ඔයාලට පේන භාජන ටික හොද හිටියේ නැහැ පරක්කු වෙයි කියන බයට. ඉතින් පන්සල් ගිහින් ඇවදින් මම මේ ලෑස්ති වෙන්නේ මෙතන පිරිසිදු කරගන්න. ඇත්තටම වර්කින් මාම් කෙනෙකුට නිවාඩු දවස කියන්නේ රිස්ට් එකක් වගේම අපේ ලයිෆ් එක ඕගනයිස් කරගන්නත් හොඳ chance එකක්. ඉතින් දවස ප්ලෑන් කරගත්ත වැඩ ටික එකින් එක ඉක්මනින් ඉවර කරගෙන බබත් එක්ක ගත කරන්න තියෙන කාලය වැඩි කරගන්න එක තමයි මගේ දවසේ ටාගට් එක. ඉතින් අපි එක්ස්පීරියන්ස් එකෙන්ම දන්නවානේ අපිට නිවසේ තියෙන වැඩ කරද්දී ඒ වැඩේට යන සාමාන්‍ය වෙලාව. ඉතින් දවස ආරම්භයේදීම හිතා ගන්නවා මේ වැඩේ මේ වෙලාව ඇතුළත මම කරලා ඉවර කරගන්නවා කියලා. එහෙම ප්ලෑන් එකක් ඔළුවේ තියාගෙන වේගෙන් අස් කරන, අතු ගාන, රෙදි හොදන, උයන ඒ වගේ අපේ වැඩ ටික කරගත්තම අපිට පුළුවන් දවසේ ඉතිරි වෙලාව අපේ පවුලේ අපේ දරුවෝ පවුලේ අයත් එක්ක සතුටින් නිදහසේ ටිකක් කාලය ගත කරන්න. ඉතින් පොඩි දරුවෙක් ඉන්න නිවසක් පිළිවෙලට තියාගන්නවා කියන එකත් ටිකක් අමාරු වැඩක්නේ. හැබැයි එහෙමයි කියලා අපිට ඒ දේවල් නොකර ඉන්න බෑ. මොකද අම්මා කරන වැඩ දිහා බලලා තමයි ඒ එක්ස්පීරියන්ස් එකෙන් තමයි දරුවෝ ඒ දේවල් ඉගෙන ගන්නේ. ඉතින් අපි හැමෝම පර්ෆෙක්ට් නැහැ. ඒත් අපි උත්සාහ කළොත් අපිට තියෙන සීමිත කාලේ ප්ලෑන් කරගෙන අපේ වැඩ ටික කරගන්න අපිට පුළුවන් පවුලේ අයත් එක්ක ගත කරන්න තියෙන කාලය වැඩි කරගන්න වගේම සාමාන්‍යයෙන් වැඩට යන අපි අකමැතිනේ සඳුදා දවසට. ඉතින් අලුතින් ආරම්භ වෙන සතියත් ඊටම සතුටින් ආරම්භ කරන්න අපිට හොඳ මොටිවේෂන් එකක් එනවා. අපි නිවාඩු දවස් 2 විශේෂයෙන්ම සතියාන්තය ගත කරන ආකාරයත් එක්ක. ඉතින් ඉදිරි සතියට අවශ්‍ය විදිහට අපි නිවාඩු දවස්වල අපේ වැඩ ටික ලේසි කරගන්න විදිහට ප්ලෑන් කරගත්තොත් විශේෂයෙන්ම මම නම් මගේ ඇඳුම් බබාගේ යුනිෆෝම් දවස් 5ටම අයන් කරලා සූදානම් කරගන්නවා ඉරිදා දවසට. මොකද දිනපතා මේ වැඩේ කරන එක අමාරුයි සහ විදුලිය ඉතිරි කරගන්නත් ඒක ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේ අපි අපේ වැඩට යන දවස්වලදී අපේ වැඩ ලේසි කරගන්න දේවල් සතියාන්තෙදී නිවාඩු දවසේදී කරගන්න එකත් සාර්ථකව අපිට ඒ දවස් ටික ගෙවන්න ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් ඔයගොල්ලන්ට මේ පේන්නේ මම අද අස්පස් කරන අතු ගාන වැඩ ටික ඉවර කරගෙන අන්තිමේදී කුණු ටිකත් පුච්චලා ඒ වගේ අස් කරන වැඩ ටික නිමා කරගන්න විදිය. ඉතින් ඔයගොල්ලන්ට මගේ වීඩියෝ එකෙන් යම්කිසි අදහසක් ඕගොල්ලන්ගේ වැඩ ලේසි කරගන්න මොනවා හරි හොඳ දෙයක් ලැබුණා නම් ඕගොල්ලෝ මගේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් වෙන්නත් අමතක කරන්න එපා. එහෙනම් මම රැකියාවට යන දවසක් කොහොමද ගත වෙන්නේ කියලා ඊගාව වීඩියෝ එකෙන් මම අරගෙන එන්න. See you in my next video. Bye bye.